වැඩ වර්ධන ක්‍රියාමාර්ගයක් ගන්න පෙර සූදානම් තමයි අපි ආණ්ඩුවට බලය කරන්න කියනවා. ඒක අපි ආණ්ඩුවට කියනවා 1996 පස්සේ විදුලි සමස්ත සේවකයෝ සමස්ත උත්සවයක පුදලා කරන අංකයේ ව්‍යාපාරය මේ පැමිණෙන සේවක දිහා බලලා තීරණය ගන්න එපා. තමුන්නාගේ හෙට දවසේ බලන්න ලංකාවේ විදුලි සමස්ත සේවකයන්ගේ කොපමණ ප්‍රමාණයක් මේ දිනකට එදෙන බව දක්වලා කියලා අපි ඒ තත්ත්වෙත් එක්ක ආණ්ඩුවට කියනවා මේ විෂයකින් පස්සේ අවශ්‍ය ඕනෑම වෙලාවක මේ මොනට ඉවර්තනකට විදුලි පාරිභෝගිකයන්ගේ සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න අපි අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ගය වන මේ රටේ පාරිභෝගික අපාකාරී වර්ජනයකට මේ පරිවර්තනය මේ පුරවන්නේ අනිවාර්ය අලිනවා. මොකද අද විශේෂ දවසක් මේ පුරවන්නේ ජනතාවගේ දීජේ එකසිය 51 වෙනි ජන්මදිනය පඬිතුමාගේ ජන්මදින සමරතාවේ අපි එන්න මේ විශේෂ අපි සමතන කරනවා අපිත් එක්ක මේ පස්සේ අවුල් අපි අනිවාර්යයෙන් පාරිභෝගිකයන් විදුලි බලය ආරක්ෂා කරගන්න උපරිම ක්‍රියාමාර්ගයකට වෙන්න මේ රටේ මහ ජනතාව අපරාධ අත් කරන්න එපයි කියන පණිවිඩය මේ කම්කරුවන්ට ලෙඩනි මාඩු වාර්තා කරලා ජන්මීම ප්‍රධාන කාර්යාලයේ විරෝධතා ව්‍යාපාරයක් යොදලා තියෙනවා. අපි අවුගිය 7 වෙනිදා ඇමතිවරයාට ඉල්ලීම් 24ක් ලිපියක් ඉදිරිපත් කළා. මේ සංස්ථාවලට ආයතනයටත් ජනතාවටත් පාරිභෝගිකයන්ටත් වගේම සේවකයන්ටත් කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා අපි කරුණාවෙන් ඉල්ලුවා ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා. නමුත් අපිට පේනවා දැන් මේ ආණ්ඩුව පත් වෙලා අවුරුද්දක් ඉවර වෙන්න ළඟයි. මේ අවුරුද්ද ඉවර වෙන්න තරම් කාලය සේවකයෝ විදිහට ආණ්ඩුවට දුන්නා. ලංකා විදුලි බල මණ්ඩලය එහෙම නැත්නම් විදුලි බල ක්ෂේත්‍රය නිවැරදි සතුටුකරණයක් කරන්න. නමුත් අපිට පේනවා පහුගිය ආණ්ඩුව කරපු වැරදි මේ
ආණ්ඩුවත් කරමින් ඉන්නවා විදුලි බල ශේෂ්ත්‍රය අගාධයට තල්ලු කරන මේ ප්‍රතිසංස්කරණ මුවාවේ කරන විගඩම හේතු වෙනවා කියලා අපිට පැහැදිලිලා තියෙනවා. ඒක නිසා අපි බොහොම සමගාමී විදිහට ඇමතිවරයාට ජනාධිපතිවරයාට සහ මේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන්ට බොහොම සමගාමී විදිහට කිව්වා විදුලි බල ශේෂ්ත්‍රය නිවැරදි ප්‍රතිවරණ කරන්න උද්දේශ අපි ඇසි ඒකට සහයෝගය දෙන්න කියලා. ඒව නොතකා ව්‍යාපාරිකයන්ට ඕන විදිහට අයථා ලාභ උපයන්න මේ විදුලි මණ්ඩලයේ ට්‍රිලියන ගාණක් වටින දේවල් අයථා ලාභ උපයන්න පුළුවන් වෙන විදිහේ වෙනස්කම් තමයි කරන්න යන්නේ ප්‍රතිවගත කරන්න යන්නේ නෙවෙයි. ඒ නිසා මුඛ්‍ය සමිති විදිහට 1969 ඉඳන් විදුලි බල දෙපාර්තමේන්තුව දීලා මණ්ඩලයේ වවන දවසින් මේ විදුලි බල මණ්ඩලයේ සේවකයෝ තමයි ජනතාව වෙනුවෙන් බදු මුදලින් ගෙවපු විදුලි බිලේ ගෙවලා ට්‍රිලියන ගාණක් මේ විදුලි බල මණ්ඩලයේ අත්කල්ල දුන්න ජනතාව වෙනුවෙන් මේ සේවකයෝ තමයි මේ දේවල් ආරක්ෂා කරේ. මේ දේවල් ආරක්ෂා කරපු දේවල් අවදාන ජනතාවට ප්‍රතිලාභාත්මක නැති ක්‍රියාදාමයකට යනවා. ඒකට වෙන්නේ මේ සේවකයන්ටයි කියනවා. සේවකයන්ට පාර ගන්න මේ අයිතිය අපේ මුතුවාරේ ජනතාවට අගතියක් කරන්න අපි ඉඩ දෙන්නේ. මේ වැඩේ අපිට ජනාධිපතිතුමාට ප්‍රතිගත වෙලා විසඳලා දුන්නේ නැහැ. අපි මේක වර්ජනයක් දක්වා අරගෙන යනවා. මේ ආණ්ඩුව දැනගත්තලා හරි මේ ප්‍රතිවගත කරන්නේ නිවැරදිව කටයුතු කරනවා. මල්ලේ කාර්යශීලීගේ සංගමේ සභාපති කෝසල අබේසිංහ ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති අද දවසේදී මේ ආකාරයට නෙටනිවාඩු ප්‍රතික්‍රියාවක් කරන් තියන්නේ දවස් දෙකකට රටේ මහ ජනතාව බහුතරයක් ලක් කරන මේ වැඩේ කරගෙන යන්න. ඒ නිසා ආණ්ඩුවට තව පැහැදිලිව කරුණා කරලා ඔබ අනත් සම්මත කරලා ජනාධිපතිවරු හිතමුතු නාදුරු අයින් කරා වගේ විදුලි බල මණ්ඩලයේ සේවකයා මහජන බදු මුදල් දීලා අයින් කරන්න වන්දි දෙන්න ලෑස්ති නැහැ කියලා අපි ආණ්ඩුවට තව පැහැදිලිව මතක් කරනවා. ඒ නිසා වැරදි විදියට රටේ විදුලි බල මණ්ඩලයට කියන්න එපා. විදුලි බල මණ්ඩලයේ සේවකයට ආණ්ඩුව ගෙදර ගියා. ඒ නිසා ආණ්ඩුවට අනුතුරුව කරනවා කරුණා කරලා සංගීම සේවකයන්ට ආණ්ඩුව සමන් දෙන්න. එහෙම නැති වුණොත් අපි අකණ්ඩ වැඩ වර්ධනයකට සූදානම් කියලා මතක් කරනවා. විදුලි බලේ බල වේගේ විදුලි බලේ බල වේගේ කම් කරුවගේ තාත්තරේ කම් කරුවගේ තාත්තරේ රකින්න ආණ්ඩුවේ රකින්න ආණ්ඩුවේ මෙන්න බලේ අරේදියන් මෙන්න බලේ අරේදියන් කජු සීයගේ තාත්තරේ කජු සීයගේ තාත්තරේ ලම්බි මමෝ රකින්න බවට ලම්බි මමෝ රකින්න බවට සපත කරපු පාලකයන් සපත කරපු පාලකයන් මෙන්න බලේ අරන් යනවා මෙන්න බලේ අරන් යනවා කජු සීයගේ තාත්තරේ කජු සීයගේ තාත්තරේ උන් කියනා රට බේගල් උන් කියනා රට බේගල් අහන් ඉන්න අපේ බබ්බුද අහන් ඉන්න අපේ බබ්බුද ඔන්න බදපු එන්නොන්ද ඔන්න බදපු එන්නොන්ද නැත්නම් අපි රට හාවද නැත්නම් අපි රට හාවද අපි රකිනා රට රකිනා අපි රකිනා රට රකිනා ලම්බි මමෝ අපේ මවයි ලම්බි මමෝ අපේ මවයි එක මලත් සුරකිනවා දිවි හිමියෙන් බැටළු හමක් කොරවගත් කුරුකරලෙන් සේවකයන් බේරගන්න සටන අදයි වෙඩි මුරෙන් ඇරඹෙන්නේ තරි රැළයක එල්ලට තියා සේවක මහා